මොනවද අපි iPhone එකක් යූස් කරද්දී අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන කරුණු? ඔය iPhone එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයා දැනටමත් iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලට මුලින්ම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයා iPhone එකෙන් ගත්ත photos videos ඔයාගේ Windows machine එකකට save කරගන්නේ කියලා. මේ දේ කරන්න ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඔයාලගේ web browser එකට. ඒකේ search කරන්න 3u tools කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ වෙබ්සයිට් කීපයක් එනවා. ඔයාගේ පළවෙනි වෙබ්සයිට් එක හරි මෙන්න මෙතන download 3u tool කියන එකට හරි ගිහිල්ලා 3u tool application එක download කරගන්න. download now ගිහිල්ලා ඊපස්සේ මෙතන තියෙනවා 3u tool Windows Mac ඔයාගේ machine එක අනුව ඒකට ගැලපෙන software එක ඔයාලා download කරගන්න. මේ විදිහට ගියා Windows වලට ගියාම 64ද 86ද ඔයාලා ගැලපෙන software එක select download කරගන්න. මේ application එක download වෙනවා. මම දැන් download කරගන්න යන්නේ මම මේ software එක download කරලා කලින්ම install කරගෙන තියාගෙන ඉඳලා. ඊට පස්සේ ඔයාලට software එක download වුණාට පස්සේ software එක සාමාන්‍ය software එකක් install කරනවා වගේම install කරගන්න පුළුවන්. දැන් install වුණාට පස්සේ ඔයාලට මෙතනට එන උඩටම 3u tool කියලා මෙන්න මේ විදිහට software list එකක් අනේකයි තියෙන්නේ. මේ software කීපයක් install වෙනවා. මගේ නම් එකයි install වෙලා තියෙන්නේ. ඔයාලට ඒක customize කරන්න option එකක් තියෙනවා install කරගෙන යනකොට. ඒක චුට්ටක් බලලා ඔයාලට ඕන නැති application ටික එහෙම skip කරලා install කරගන්න පුළුවන්. අද දැන් 3u tool කියන application එක මේ විදිහට open කරගන්නවා. මේක yes දීලා මේ විදිහට ඔයාලට ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක ඔයා ලයිට්නින් කේබල් එක හරහා කම්පියුටර් එකට කනෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවක් connecting my device please wait කියලා මැසේජ් එකක් එයි. ඒක ටිකක් වෙලා යනවා. ඒත් එක්කම ඔයාගේ ෆෝන් එක ඔයා එහා පැත්තෙන් අන්ලොක් කරගන්නත් ඕනේ. ඊට පස්සේ ඔයාට මැසේජ් එකක් එනවා allow this device to access photos and videos කියලා. ඒකට allow කරන්න. ඊට පස්සේ ඔයාගේ pin එක ඉල්ලනවා. ඒකත් ඒ විදිහට ෆෝන් එකේ pin එක දෙන්න. ඔයාලා මේ විදිහට message එකක් කරනොත් ඔයා ෆෝන් එකේ කේබල් එක ආයෙ ගලවලා ආයෙ plug කරගන්න. ඊට පස්සේ අර විදිහට message එකක් ආයි trust this computer කියලා. ඊට පස්සේ ඒකට trust දෙන්න. ඊට පස්සේ ආයෙ pin එක ඉල්ලයි pin එක ඒ විදිහට දෙන්න. දැන් මට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එක කම්පියුටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා. දැන් ඕකේ දැන්. ඊට පස්සේ අපේ දැන් ෆයිල් එකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා නම් ෆොටෝස් මේ විදිහට ෆොටෝස් කියන එකට ඇවිල්ලා ඔයාලට ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ෆෝන් එකේ තියෙන ෆොටෝස් කම්පියුටර් එකට සේව් කරගන්න පුළුවන්. මම දැන් මම කැමරා රෝල් කියන එකට ගිහිල්ලා අනේ මම වීඩියෝ කියන එකට ගිහිල්ලා මම දැන් ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා. ඒ ටික සේව් කරගෙන පෙන්නන්න. ඔයා කම්පියුටර් එකේ කන්ට්‍රෝල් එක ඔබාගෙන වීඩියෝ ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. එකපාර වීඩියෝ කීපයක් කරනවා වීඩියෝ ටික කන්ට්‍රෝල් කී එක ඔබාගෙන වීඩියෝ මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා එක්ස්පෝර්ට් කියලා ඔප්ෂන් එක. අන්න එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් වීඩියෝ ටික සේව් වෙන ලොකේෂන් එක මෙතනින් සිලෙක්ට් කරන්න.
වීඩියෝ ටික එක්ස්පෝර්ට් වෙනවා. මම දැන් වීඩියෝ 3ක් ගත්තා. ඒ ටික මෙන්න මේ විදිහට එක්ස්පෝර්ට් වුණා. ඊට පස්සේ ඒ විදිහට ඔයාලට ෆොටෝ මොනවා හරි එක්ස්පෝර්ට් කරගන්න ඕන නම් ඔයාගේ ෆොටෝ තියෙන ලොකේෂන් වලට ගිහිල්ලා මේ ෆොටෝ ටික එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන එක්ස්පෝර්ට් සෙටින්ග්ස් කියලා. ඒකට ගියාට පස්සේ අපිට සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන් කොහොමද එක්ස්පෝර්ට් වෙන්න ඕනේ. කියන්නේ එක්ස්පෝර්ට් වෙනකොට JPG ෆයිල් එකක් විතර එක්ස්පෝර්ට් වෙන්න හදාගන්න. මම දැන් මේක ඔටෝමැටිකලි දාලා තියෙන්නේ HEIC ෆයිල් එකක් විතර එක්ස්පෝර්ට් වෙන්න කියලා. ඔයාලට ඒක JPG විදිහට හදාගන්නත් පුළුවන්. ආයේ වීඩියෝ එක්ස්පෝර්ට් වෙන ඒ සෙටින්ග්ස් ටිකයි මේ ටික ඔයාලට බලලා ඔයා කැමති විදිහට හදාගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකේ කලින් කවුරු හරි කියන්නේ ඔයා දැන් සෙකන්ඩ් හෑන්ඩ් iPhone එකක් ගන්නවා නම් කලින් පාවිච්චි කරපු කෙනා අන්දලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකක් මාරු කරලා බැටරි මාරු කරලා එහෙම මොනවා හරි ඔරිජිනල් පාර්ට්ස් චේන්ජ් කරලා දීලා තියෙනවා නම් එව්ව කොහොමද හොයාගන්නේ කියලා බලන විදිහ. ඉස්සෙල්ලාම ඔයා ෆෝන් එක ප්ලග් කරගෙන මෙන්න මෙතන තියෙනවා වෙරිෆිකේෂන් රිපෝට් කියලා ඔප්ෂන් එකක්. මේ දේ කරන්න ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යෙන් ඔන් එකේ තියෙන්න ඕන. කියන්නේ ඔයා මොකක් හරි රවුටර් එකකට හරි ෆෝන් එක හොට්ස්පොට් එකකට හරි කනෙක්ට් වෙලා තියෙන්න ඕන. ඊපස්සේ එහෙම කරලා මෙතන වෙරිෆිකේෂන් රිපෝට් කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ වෙරිෆිකේෂන් රිපෝට් එකක් එනවා. මෙතන ටෙස්ට් රිසල්ට් කියලා තියෙන තැන ඔක්කොම නෝමල් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ දැනට කිසිම පාර්ට් එකක් චේන්ජ් කරලා නැහැ. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක රිලීස් වෙච්ච ඩේට් එක, ආයි වරන්ටි පීරියඩ් එක, iOS version එක, බැටරි ලයිෆ් එක. ඒත් එක්කම බලා ගන්න පුළුවන් charging times කියලා සර්කල් කවුන්ට් එකක් වෙනවා. කියන්නේ අර බැටරි එක charge කරලා තියෙන සර්කල් කවුන්ට් එක. කියනවා කොච්චර වතාවක් ෆෝන් එක දැනට charge එකට ගහලා තියෙනවද, charger එක ගලවලා තියෙනවද, අන්න මේ කවුන්ට් එකක් විදිහට මෙතන පෙන්නනවා. දැන් දැනට මම ෆෝන් එක 788 වතාවක් charger එකට connect කරලා තියෙනවා. අන්න ඒ වගේ ඔයාලට කවුන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒක මෙතන ඔයාලට report එකේ source එක දීලා තියෙනවා 97ක් කියලා. ඔන්න ඔය විදිහට බලලා ඔයාලට ෆෝන් එකක් ගන්න ගලින් සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගන්න ගලින් විස්තර ටික හරියටම දැනගන්න පුළුවන්. දැන් අපි බලමු ඔයාගේ ෆෝන් එකේ ඔරිජිනල් බැටරි හෙල්ත් එක හොයාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා වෙබ් බ්‍රවුසර් එකට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඔයාලා වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් shortcut and check your iPhone's battery cycle count කියලා නිල් පාටින් පෙන්නලා තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරමු. ඊට පස්සේ මෙතන add shortcut කියලා පල්ලෙහා එකක් බලා ගන්න ඕනේ. මේකේ add shortcut එක. ඊට පස්සේ මේක replace කරන්න හරි. කියන්නේ මම කලින් මේ shortcut එක තියෙනවා. ඒ හින්දා මේ මම මේක ආයෙ replace කරගන්න යන්නේ නැහැ. මෙතන cancel දීලා ඔයාගාව මේ ෂෝට්කට් එක නැත්තම් ඔයා අනිවාර්යෙන් මේ ෂෝට්කට් එක ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ iPhone එකේ settings app එකට ගිහිල්ලා මෙතන පහළට ගියාට පස්සේ privacy and security කියලා option එකක් තියෙනවා. ඒකෙත් මේකට පහළට ගියාට පස්සේ analysis and improvement කියලා option එකක් තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේන්නේ මෙතන analysis data කියලා තියෙනවා. ඊට කලින් ඔයා share iPhone analysis කියන ටික එක ඔන් කරගෙන ඉන්න ඕනේ. ඔයා මේක අද නම් ඔන් කරන්නේ ඔයාට හෙට උදේ තමයි මේකේ ඇනලිසිස් data check කරගන්න වෙන්නේ. මේක ගොඩක් කල් ඉඳලා ඔන් කරගෙන තියෙන්නේ. ඒ හින්දා මට ඇනලිසිස් data check කරගන්න පුළුවන්. ලකම දවස් තියෙන එකට ගිහිල්ලා මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා මෙතන උඩට මේ share option එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා මෙන්න මේ විදිහට පහළ ස්ක්‍රෝල් කරලා ඔයාට පේනවා battery status කියලා shortcut එකක් add වෙලා තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා මේ විදිහට ක්ලික් කරන්න. මෙතන පල්ලෙහෙම වැටලා තියෙනවා your battery capacity is 94.37 කියලා. ඒ කියන්නේ මගේ ඔරිජිනල් battery capacity එක දැනට තියෙන percentage එකක් විදිහට 94.37. ඒ වුණාට මම settings app එකට ගිහිල්ලා battery health එක check කරාදී මට 100% කියලා තමයි පෙන්වුවේ.
ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.